ධනු ලග්නයේ ලග්නාධිපති කුරු 7 චන්ද්‍ර රාහු 3 කුජ බුධ ශනි 4 ද රවි සිකුරු 5 කේතු 9 වෙනවා. ප්‍රසිද්ධිය කීර්ති ඇති වෙනවා. গুপ্ত අංශවලට සිත යොමු වෙනවා. මෙලොව පරලොව දියුණුව ගැන සැලකිල්ලක් දක්වනවා. සමාජයට හිතවත්. නොසලකා හැරීම නිසා තමා විසින් වැඩ අතපසු කර ගන්නවා. පටන් ගන්නා සමහර වැඩ අසාර්ථක වීමට ඉඩ තිබෙනවා. දුර බැහැර කමන් නිසා විවේකී අඩු වෙනවා. පරම්පරාගත උරුම හිමිකම් හෝ මවගේ දේපල ලැබීමටද ඉඩ තිබෙනවා. රැකියා ඉඩකඩම් අංශවලින් දියුණු වෙනවා. උගත් උසස් අයගේ උපකාර ලැබෙනවා. අලංකාරයට සැප පහසුවට අවශ්‍ය දේ ලැබෙනවා. අස්ථාන චෝදනා එල්ල වෙනවා. නව වසරට අසුබ නැහැ. උනන්දුවෙන් කටයුතු සාර්ථක කරගන්න. අලුත් දේවල් ශාස්ත්‍රීය ශිල්පයංශද ගණිත මිනිත ගුප්ත විද්‍යා උගත හැකි ධාරණ ශක්තිය පවතිනවා. බාධා මැඩගෙන ඉගෙනීම තියනු කර ගැනීම බලය පවතිනවා. කවියට කලාවට සෞන්දර්ය අංශවල සහජ දස්කම් ඇති බැවින් ඒවා උගත් වෙනවා. ශරීර සෞඛ්‍ය වාත වේදනා නහරගත පීඩා පාදවලට බලපෑම් හිසේ සෙම් දෝෂ පීඩා උෂ්ණ රෝග කන්වල හෝ අත්වල රෝග ලේ දෝෂ නිසා චර්ම රෝග යෙදෙන අවස්ථාව යෙදෙනවා. ජය අංකය 3 5 6 ජය වර්ණය කොළ සුදු ජය දිනය බදාදා සිකුරාදා ජය මාස සැප්තැම්බර් ඔක්තෝබර් ජය මැණික් කොළ නානිල් පසංගිල්